Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එක ගෑනු ළමයින්ට ගොඩක් විශේෂයි. මොකද අද vlog එකේ තියෙන්නේ ගෙදර ඉඳන්ම අපිට ලස්සන වෙන්න කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඔන්න ළඟකදී ඉඳලා මම හැමදාම උදේට කොල කැඳ එකක් හරි සව් එකක් හරි බොනවා. අපේ කොණ්ඩේ වැවෙන එක අඩුයි නම් අපේ කොණ්ඩේ ඉක්මනට වැවෙන්නේ නැත්තම් ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම උදේට කොල කැඳ එකක් බොන එක ගොඩාක් වටිනවා. ඉතින් ඔයා මේක දවස් දෙකක් කරලා බෑ මාසයක්වත් එක දිගට කරන්න ඕනේ. vlog එක පටන් ගත්ත ගමම මම ඔයාලට පෙන්වන්න යන්නේ මට හම්බෙච්ච හිත නිවන රෑග්ග. මම හිතනවා ඔයාලත් මේ වගේ දෙයක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් තව කෙනෙක්ට gift කරන්න ආසාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා මේක හැමෝගම තියෙන්න ඕනේ හිත නිවන දෙයක් කියලා. ඔන්න ඉතින් මම මුලින්ම ඔයාලට මේ items සර්වර් page එකේ details දැම්මා. ඔයාලට මේ items ටික බලලා ඕනනම් order එකක් දාන්න පුළුවන්. බලන්නකෝ ඒ තෑග්ගේ ලස්සන. ඉතින් මම ගොඩක් වෙලාවට විශ්වාකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් විදිහට මගේ බුද්ධ ආගම විශ්වාස කරන කෙනෙක් විදිහට මට මේ තෑග්ග ගොඩක් වටිනවා. ඔයාලට මුලින් කිව්වත් වගේ අද vlog එකේ විශේෂයෙන්ම කතා කරන්නේ අපි ලස්සනට ඉන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් අපිට ගෙදරදී හරිම පහසුවෙන්ම පුළුවන් මේ වගේ ice cube treatment එකක් කරන්න. ice cube treatment එකකින් අපිට ලස්සන වෙනවා වගේම අපිට හොඳ relax එකක් හම්බ වෙනවා. ice cube treatment එකකින් අපිට pimple marks තියෙනවා නම් එතකොට ඇස්සට කළු වෙලා නම් ඒ වගේ දේවල් මග අරව ගන්න පුළුවන්. ඉතින් මේ treatment එක තියෙන්නේ අපිට සිදු වෙන්න නෙවෙයි මං කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් අඩු කරගන්න. ඉතින් අපි ලස්සනට ඉන්නවා කියලා එක ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක් තමයි හොඳ කැම බීම කන බොන එක. අපි අපේ ඇඟට ගන්න සීනි ප්‍රමාණය පාලනය කරනවා නම් තෙල් ප්‍රමාණය පාලනය කරනවා නම් අපිට ගොඩාක් ලස්සනට ඉන්න පුළුවන්. මොකද දන්නවද අපි තෙල් කෑම වැඩිපුර කනවා නම් අපිට පිම්පල්ස් දාන ගතිය වැඩි වෙන්න පුළුවන්. සීනි කෑම කෑවොත් අපේ තරබාරුකම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් වලින් ටිකක් විතර පරිස්සම් වුණොත් අපිට පුළුවන් හැමදාම ලස්සනට ඉන්න අපේ මුළු ඇඟම ලස්සනට මේන්ටේන් කරගෙන යන්න. ඒ වගේම මම මේ දවස්වල ජිම් එකකට ජොයින් වෙලා ඉන්නවා. ඉතින් මම පාන්දර 5ට තමයි මගේ දවසේ වැඩ පටන් ගන්නෙ. ඉතින් මං ජිම් එකට යන්න ගත්තට පස්සේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා තිනවා. මොකද මට පොඩ්ඩක්වත් කම්මැලි දැනෙන්නේ නෑ. මගේ ඇඟ සැහැල්ලුයි වගේ දැනෙනවා. ඉතින් ඒකත් හොඳ වෙනසක්. මං ඉස්සරහට ඒ දේවල් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. දැන් මං හදන්නේ මගේ full body wax එක කරගන්න. මං ගොඩක් වෙලාවට wax එක කරගන්නේ ගෙදරදීමයි. මොකද අපිට ඒක කරගන්න හරිම ලේසි සහ පහසුයි. ඉතින් මම පාවිච්චි කරන්නේ වීට් එකේ එන මේ wax strip. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය ලේසියට shave කරනවානේ. මමත් හදිසි වෙලාවකට කරනවා. හැබැයි ඔයා shave කරොත් razor bumps එනවා නම් කැසීම් වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් කිසිම වෙලාවක හදිසියකටවත් shave කරන්න එපා. ඒකෙන් ඔයාගේ skin එක damage වෙනවා, dry වෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා අනිවාර්යයෙන්ම ඔයා shave එකකට යන්න ඕනේ. ඔන්න තව දෙයක් මම මේ පෙන්නන හැම දෙයක්ම හැමදාම කරන්න ඕනේ නැහැ. බොඩි shave එකක්, pedicure එකක් අන්න ඒ වගේ දේවල් සතියට පාරක් කරාම හොඳටම ඇති. දැන් මම කරන්න යන්නේ ගෙදරදිම හදාගත්ත hair mask එකක් දාගන්න. ඒකට අපිට ඕන වෙනවා කෝපි, ඒ වගේම පිරිසිදු පොල් තෙල්. අපිට ඕන වෙනවා ඒත් එක්කම aloe vera gel. ඉතින් අපිට මේ ටික අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම රෝස්මෙරි සීරම් තියෙනවා නම් තිබ්බොත් විතරක් එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. අපිට මේ hair mask එකෙන් විශේෂයෙන්ම පුළුවන් තඹ කොණ්ඩ ටිකක් ඩාර්ක් කරන්න. මොකද සමහර අයගේ කොණ්ඩ තියෙනවා තඹ පාටයි මොන දේ කරත් කළු පාට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අයට එතකොට ඉස්සරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම කොණ්ඩේ හොඳට වවා ගන්න ඝනකමකින් වවා ගන්න ඕන නම් මේ hair mask එක පාවිච්චි කරන්න. සති දෙකකට පාරක් වගේ පාවිච්චි කරා නම් හොඳටම ඇති.
මං කිව්වත් වගේ ඉස්සරි ප්‍රශ්න තියෙනවා නම් ගොඩක් අඩු කරගන්න පුළුවන් මේකේ. ඉතින් ඔයාලට තියෙන්නේ අර බොඩි ස්ක්‍රබ් එකකින් ස්ක්‍රබ් කරනවා වගේ ඔයාලගේ ස්කැල්ප් එක හොඳට මසාජ් කරන්න. එතකොට ඔයාලට ඉස්සරි තත්ත්ව තියෙනවා නම් ඉක්මනින්ම මගරව ගන්න පුළුවන්. නේද මම වොෂ් එකක් දාගෙන ආවා. හොඳට හෙඩ් වොෂ් එක කරගන්න ඕනේ. ඒ වගේ හෙයාර් මාස්ක් එකක් දැම්මට පස්සේ දැන් හදාන්නේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න. මම නයිට් ටයිම් තමයි මේ ඔමිලේඩි බ්‍රෑන්ඩ් එකේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්නේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අපේ ස්කින් එක ඩ්‍රයි වෙලා නම් අත් කකුල් වේලිලා වගේ ගතියක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ග්ලිසරින් පාවිච්චි කරන්න. ඔයාලා ඇප්ලයි කරන බොඩි ලෝෂන් එකත් එක්ක මික්ස් කරලා. ඉතින් ගොඩක් අයගේ මතයක් තියෙනවා ග්ලිසරින් පාවිච්චි කරාම අපේ ස්කින් කලර් එක අප් වෙනවා කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක අපේ ස්කින් කලර් එක අප් වෙන්නේ නැහැ ග්ලිසරින් වලට. ග්ලිසරින් වලින් වෙන්නේ අපේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කර දෙනවා. අපේ ක්‍රීම් ගෑවාම ස්කින් එකේ අර ෂයින් එකක් වගේ ලබා දෙනවා. අන්න ඒ වගේ දෙයක් විතරයි. ඇත්තටම ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි වෙලා නම් අත් කකුල් වේලිලා වගේ ස්වභාවයක් තියෙනවා නම් ඔයාලට මම රෙකමන්ඩ් කරනවා ග්ලිසරින් මික්ස් කරලා ඔයාලගේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න කියලා. අපි බොඩි ක්‍රීම් එකක් ඇප්ලයි කරද්දී අපේ කකුල් වල විලුඹ එතකොට ඇඟිලි අතර මේ හැම තැනකටම හොඳට ක්‍රීම්ස් ඇප්ලයි කරන්න ඕනේ වගේම හොඳට මසාජ් කරන්න ඕනේ. ඉතින් ඔයාලා කරන ට්‍රීට්මන්ට් එකේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි වැදගත්. ඇත්තටම ඔයාලා ට්‍රීට්මන්ට් එක කරන විදිහ. ඉතින් ඔයාලා හැම දෙයක්ම හරි විදිහට කරොත් ඔයාලට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. දැන් මම ෆේස් පැක් එකක් තමයි දාන්න යන්නේ. මේක ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ ෆේස් පැක් එක ගෝල්ඩ් කිට් එකේ. ඉතින් මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. ඔයාලා මේ දේවල් කොච්චර කරත් ඔයාලට රිසල්ට් ලැබෙන්නේ නැද්ද? ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා පිටතින් කොච්චර ට්‍රීට්මන්ට් කරත් ඔයාගේ ඇතුළතින් ඔයා සතුටෙන් නෙවෙයි නම් ඔයා ඇතුළතින් මේ කරන ට්‍රීට්මන්ට් එක විඳින්නේ නැත්තම් ඔයාට කිසිම රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඔයා මේ ට්‍රීට්මන්ට් එක කරලා ඔයා රිලැක්ස් වෙලා ඔයා ඊට පස්සේ කන්නඩිය මූණ දිහා බලන්නේ මට අද වෙනසක් තියෙනවා වගේ කියන හැඟීමකින් නම් ඒ වගේ සතුටකින් නම් අනිවාර්යයෙන්ම ඔයාට වෙනසක් ලැබෙනවා. ඔයා වෙනසක් දකිනවා. ඒකත් හරියට අර විශ්වාකර්ෂණය වගේ තමයි. ඔයා ඔයාගේ හිතින් ඔයාව ලස්සනයි කියලා දකිනකොට ඔයා ඇත්තටම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් ආව ලස්සනට තමයි පේන්නේ. මොකද ඔයාගේ සිතුවිල්ල ගොඩක් වැදගත් ඔයා ලස්සන වෙන්න. ඔන්න දැන් නම් ටිකක් දවල් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ වොෂ් එකක් දාලා සුවඳට ඉන්න යන වෙලාවේ මට සුවඳට ඉන්න පුළුවන් තවත් ලස්සන gift එකක් හම්බුණා. මේ තියෙන්නේ ඒක මම ඔයාලට දැම්මේ ඒ gift එක එවපු page එකේ details. ඉතින් ඔයාලට මේ වගේ gift එකක් කාට හරි දෙන්න ඕන නැත්නම් මේක ඔයාලට ගන්න ඕන ඒ page එකට message එකක් දැම්ම නම් හරි. එයාලගේ page එකෙන් මට මේ gift එක එවනවා කියලා විතරයි මට කිව්වේ. හැබැයි මම මේක පාවිච්චි කරානේ. මේක මාර සුවඳයි. ගොඩක් බොඩි ලෝෂන් තියෙනවානේ අර ඇප්ලයි කරාම අපිට මාර සුවඳක් එන බොඩි ලෝෂන්. අන්න ඒ වගේ බොඩි ලෝෂන් එකක් තමයි මේක. සුවඳට ඉන්න ආසායට පාවිච්චි කරන්න හොඳ බොඩි ලෝෂන් එකක්. වෙන කිසිම හේතුවකට නෙමෙයි ඒ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා සුවඳට ඉන්න ආසයි නම් ඒ වගේම මේ බොඩි ස්ප්‍රේ එක. ඉතින් ඔළුව කඩාගෙන යන සුවඳට අකමැති හැම වෙලෙම සනීප සුවඳකට සුවඳට ඉන්න කැමති අයට හරිම ෂෝක් මේ පැකේජ් එක. දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ මගේ පෙඩිකියුර් එක ගෙදරදිම කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මම පෙඩිකියුර් කරන්නේ ගෙදරදිමයි. මොකද හරිම ලේසි එකට ඕන වෙන්නේ මේ වගේ දෙහි පෙති තුනක්, ඒ වගේම ලුණු කුඩු, ඒත් එක්කම මද උණුසුම් වතුර. ඒකටම අපි එකතු කරගන්නවා බොඩි වොෂ්. ඔයාලට මේ වෙලාවේදී ෂැම්පූ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි යටිපතුල් එතකොට නියපොතු ඒ වගේ දේවල් සුද්ධ කරගන්න මේ වගේ ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි පෙඩිකියුර් එකකදී මද උණුසුම් වතුර පාවිච්චි කරන්නේ අපේ කකුල් වල තියෙන කුණු දූවිලි ඉක්මනටම අපේ කකුල් වලින් ඉවත් වෙන නිසා.
ඉස්සෙල්ලාම අපි ටික වෙලාවක් අපේ කකුල් වතුරේ එකේ තියාගෙන ඉන්න ඕනි. මොකද එතකොට තමයි අපේ කුණු දුවිල් ඉක්මනටම ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට දෙහි පෙත්තකින් මේ විදිහට හොඳට කකුල පිරිසිදු කරගන්න. දෙහි පෙත්තක් පාවිච්චි කරන එකෙන් අපේ කකුල් හොඳට ගොඩාක් හොඳට සබන් විතරක් පාවිච්චි කරනටත් වඩා හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. අද මං ඔයාලට ලස්සනට ඉන්න මොන වගේ දේවල්ද ගෙදරදීම කරගන්න පුළුවන් කියලානේ ෂෙයා කරගන්නේ. ඉතින් මේ දේවල් ඔයාලා එකම දවසේ කරන්න ඕනේ නෑ. සතියට එකක් ඔයාලට පුළුවන් ඔයාලට ෆ්‍රී ටයිම් වල කරන්න. සමහර වෙලාවට ඔයා බිසි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි විදිහට සිම්පල් විදිහට පෙඩිකියුර් එකක් ඔයාට නිින්දට යන්න කලින් වුණත් කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරි කමක් නෑ. අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ කකුල් වල යටිපතුල් පැලෙන එක. ඉතින් ඒක ඔයාගේ ඇඟ වේලෙන ගතිය නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පෙඩිකියුර් එකක් සතියට දෙපාරක් කරත් කමන්නේ. මේ වගේ ටූල්ස් පාවිච්චි කරලා ඔයාලගේ යටිපතුල් පැලලා තියෙනනම් ඒවා අයින් කරගන්න. ඉතින් ඔයාලා දිනපතා මේ වගේ ටූල් එකක් පාවිච්චි කරන්න ඕන. ඔයාලා වොෂ් දාද්දී ඔයාලගේ යටිපතුල් පැලලා තියෙනවා නම් ඉතින් ඒ වගේ දේවල් ගැන ඔයාලා සැලකිලිමත් වෙනවා නම් ඔයාලට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා. මොකද අපි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන එකෙන් අපේ මරණ සම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මං කවදාවත් නැතුව ආදරෙන් මතක් කරනවා ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා කියලා. මං හිතන්නේ මම මේ videos දාලා තියෙන 300 ගානක් විතර දාලා තියෙන vlogs ඒ පුරාවට මාව subscribe කරන්න කියලා කිව්ව දෙවෙනි පාර. එතකොට මේ තියෙන්නේ මම මගේ බොඩි එකේ කලර් එක අප් කරගන්න පාවිච්චි කරන බොඩි ලෝෂන් එක. මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ මගේ ස්කින් ටෝන් එක කලර් අප් කරගන්න විතරයි. ඉතින් මේක පාවිච්චි කරන්න තියෙන night time. හැබැයි මං ආයේ එළියට යන්නේ නැති නිසා මම මේ වෙලාවේ මගේ ස්කින් කලර් එක අප් කරගන්න පාවිච්චි කරන බොඩි ලෝෂන් එක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් ෆෝන් නම්බර්ස් දාන්න ඕනනම් මැසේජ් එකක් දාන්න. ඔන්න ඔය විදිහට මම මගේ සිම්පල් පෙඩිකියුර් එකත් කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් හරිම ලේසියෙන් මේ දේවල් කරලා මොන වගේ මගේ අත් දෙකත් කකුල් දෙකත් ලස්සනට තියාගන්න. දැන් ළමයි රෑ වෙලා තමයි තියෙන්නේ. මම රෑට සමහර වෙලාවට අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක කරනවා. ගොඩක් වෙලාවට අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක මම කරන්නේ උදේ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකට වැඩිය අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එකේ බෙනිෆිට්ස් වැඩි. මම හැම vlog එකේම මේක කියනවා. ඉතින් ඔයාලට නිතර පිම්පල්ස් එනවා නම් ස්කින් ටෝන් එක කලර් අප් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එකෙන් පුළුවන්. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් බෑනේ අපි ස්කින් කලර් එක අප් කරගන්න. හැබැයි අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එකෙන් පුළුවන්. හැබැයි හැමදාම එක දිගට මාසයක් කරලා බලන්න ඔයාලට රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම night time පාවිච්චි කරන face cream එක සහ body lotion එකේ රිසල්ට් එක. ඔයාලට phone numbers දාන්නම්. ඔයාලට පුළුවන් message එකක් දාලා වැඩි විස්තර දැනගන්න. මම ගොඩ කාලෙකින් තමයි මේ creams ගැන ඔයාලට මතක් කරන්නේ. ඇත්තටම sorry. ඉතින් මම රෑට පාවිච්චි කරන්නේ මගේ Omilady brand එකේ face cream එක. සුදුම සුදු වෙන්න ආසයවයින් ඉන්නවා නම් මේ numbers වලට message කරන්න එපා. මොකද ඔයාලට පේනවා මගේ skin color එක සුදුම සුදු වෙලා එහෙම වෙලා නැහැ. yellow color tone එකක් තමයි තියෙන්නේ. ඉතින් තමන්ගේ skin color එක විතරක් අප් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එතකොට pimple marks වගේ ප්‍රශ්න මුනේ තියෙනවා නම් ඇස්සට කළු වෙලා නම් විතරක් ඒ numbers වලට message එකක් දාන්න creams ගැන විස්තර දැනගන්න. ඉතින් ඔයාලට full face cream එක apply කරලා වගේ ඇස්සට කළුයි නම් pimple marks හරි තියෙනවා නම් මේ විදිහට full face cream apply කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න තියෙන තැන් වලට apply කරන්න තියෙනවා. ඉතින් ඔයාලට බෙල්ල කළු වෙලා නම් මේ face cream එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක share කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද vlog එකට ඔයාලා ගොඩක් කැමති වෙන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න නැති කියලා. ඉතින් මම යන්න තමයි හදන්නේ. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. Bye.